ආයිබෝවන් කෙල් පිළිගන්නවල හැමෝම ඉතින් මං අද රඟවෙලා තියෙන අලුත් අප්ඩේට් එකක් කොතලාවල ඩිෆෙන්ස් යනිසිට නැතං කේඩිය එක මගින් 43 ඩේස්කොල ඉන්ටේක එකට ඇපලිකේෂන් දැම් බාරගන්න බට දැනුවත් කළ තියෙන ඉතිං උපාදි 40කට අධික ප්‍රමාණයක් වාට ඇප්ලයි කරන්න චාන්සක දිල තියෙනවා ඔයා තම්නිල් එක දැක්කනම් ඇයි කඩයක් කිව කෙනෙක දැන් පැහැදිලියද ඉතින් උසස් අධ්‍යාපන සේනේ සැපෑ කරගන්න වාට ලොකවස්වා කේඩියකින් මේ දීලා තියෙන්නේ ඒවගේම අද දවස ලැබුණ අප්ඩේට් එකක් නිසා මේ ඩිග්‍රි ප්‍රෝගෑම් වලින් එකක් ගැන විශේෂ දනොත් කිරීමක් කරන්නත් තියෙනවා මම මේ වීඩිය එක අතර මැද්දී ඔයාට ඒ ගැන කියන්න බලාපොරත්තුනවා ඉතින් මම මේ වීඩියකේදවාට සරලෝ පැහැදිලි කරලා දෙන්න බලාපොරත්තුනවා ඩිග්‍රි වල විස්සර ලබාගන්න විදිිය මේ වලිය පතිංචිකාසු කොහොමද කෝස් ෆිය ගෙවන විදිිය කොහොමද ඉට අමතරව ඇප්ලයි කරන්නේ කොහොමද වගේ මෝඩික විස්තරයක් මම මේකෙද දෙන්න බලාපොරත්තුවෙනවා ඉතින් දිගට වන දිලා ඉන්න අපේ වීඩියකත් එක්ක මේ SL ෆින්පාත් මුලින්ම මන් ඩිස්ක්‍රපෂන් එක දාලා තියෙන කේඩිය එක ඔෆිසිල් වෙබ්සයිට් එකට යන්න නැත්තං වාට Google එක කේඩියෝ කියල සර්ච් කල් ලැබෙන පළවෙනි ලින්ක් එකින් කේඩියක ඔෆිසිල් වෙබ්සයිට් එකට යන්න පුළුවන් ඊට පස්සේ මේ වෙබ්සයිට් එකේ වෙන බැනට එකක් දාලා තියෙන මේ විදියට රෙජිස්ට්‍රේෂන් ඕපන් ෆෝඩේ ස්කොල කියලා ඒකට ගියම් පොඩි ඩිස්ක්‍රපෂණයක් එක්ක වෙබ්පේජ් එකක් බලාගන්න පුළුවන් ටිකක් පහලට යනකොට ඇඩ්ඩොටිස්මන්ට් එක ඩිග්‍රී ඩීටල් ශීට් එක කෝස් ෆිය එක වගේ විස්තර කිහිපයක් බලාගන්න පුළුව ඊට අමතර හවුට ඇප්ලයි වගේ වෙනම කොටසක් පාලින් බලාගන්න පුළුව ඉතින් මේ තියෙන ඩේට ශීට් එක ඩේට ශීට් එකේ පැහැදිලිවම උපාධි පාටමාලාව කාලය සහ ඒකට අවශ්‍ය උසස් පෙළ විෂය ධාරාව සඳහන් කලා තියෙන ඔයාට මේක තවදුරටත් කියවලා විස්තර බලාගන්න පුළුව මන් ඩිස්ක්‍රපෂන් එක මේක ලින්කය වගේම වැදගත් හැම ලින්කයක්ම දාලා තියෙන ඉතින් මේ විදිර මූලික තුරතුර දිහා බැලුවොත් මේ ඩිග්‍රි ප්‍රෝගෑම් වලට වස්සර 3ක සිට 5 දක්වා අදාළ උපාධි පාඨමාලාව අනුව කාලය වෙනස්සෙනවා ඇතුළත්වීමට තියෙන මූලික සුදුසුකමක් ලෙස 2023 හෝ 2024 අපොස උසස් පෙළ විභාගයට පෙනී ඉන්න ඕන ශ්‍රී ලාංකික පුරවැසියෙක් වෙන්න ඕන වයස අවුරුදු 16-24 අතර වෙන්න ඊට අමතර ඇප්ටිටියුට් ටෙස්ට් එක සහ ඉන්ටර්විව් එක සමත් වෙන්නත් ඕනි කේඩියකින් දීලා තියෙන ඩිග්‍රී ඩීටේල් ෂීට් එකට අනුව තවත් විස්තර කීපක් මං ඊළඟට ඉදිරිපත් කරලා තියෙනවා වීඩියෝ එක පෝස් කරලා ඔයාලට ඒ විස්තර ටික බලා ගන්න පුළුවන් ඊළඟට බලමු අපි ලියාපදිංචි ගාස්තු පාඨමාලා ගාස්තු ගැන අදාළ පාඨමාලාව අනුව ලියාපදිංචි හා පාඨමාලා ගාස්තු වෙනස් වෙනවා ඉතින් මේක අපිට බලාගන්න පුළුවන් කෝස් ෆී එකට අදාළ PDF ෆයිල් එක ඩවුන්ලෝඩ් කරලා මේ PDF එකේ මුලින්ම ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එක ඩියුරේෂන් එක සෙමෙස්ටර් ෆී එක ටෝටල් ප්‍රෝග්‍රෑම් ෆී එක වගේ විස්තර දීලා තියෙනවා උදාහරණයක් විදිහට Bachelor of Medicine and Bachelor of Surgery කියන ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එකට ගියොත් වසර 5ක ඩියුරේෂන් එකක් අපිට පෙන්වනවා මෙතනදී වැදගත් කාරණයක් කියන්න වීඩියෝ එක පටන් ගද්දි මම මේ ගැන ඔයාලට කිව්වා මුලින් MBBS ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එක ඇනවුස්මන්ට් එකේ දාලා තිබුණත් දැන් ඒක ඉවත් කරලා තියෙනවා. ඒ ගැන විස්තරයක් අපි මුලින් ගිය වෙබ් පේජ් එකේ මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් මේකේ සඳහන් වෙන විදිහට උසස් පෙළ විභාගයට හෝ ඊට සමාන විදේශීය විභාගවලට දේශීය පෙනී සිටි සිසුන් දේශීය සිසුන්ට MBBS උපාධි වැඩසටහන පිරිනමනු නොලැබෙන බව සඳහන් කරලා තියෙනවා. ඉතින් මෙතන මම ආයෙත් කියනවා මේක උදාහරණයක් විදිහට විතරක් සලකන්න. අපි ආයෙත් කෝස් ෆී එක සම්බන්ධයෙන් කතා කළොත් සෙමෙස්ටර් ෆී එක යටතේ මුලින් රෙජිස්ට්‍රේෂන් ෆී එකත් ඊළඟට ඔයාලට සෙමෙස්ටර් එකට ගෙවන්න ඕන ගාස්තු සඳහන් කරලා තියෙනවා. අන්තිමට සම්පූර්ණ ප්‍රෝග්‍රෑම් එකට අදාළ ගාස්තු සඳහන් කරලා තියෙනවා. මේකට අනුව ඔයාලට පුළුවන් අධ්‍යයන වාරයකට නැත්නම් සෙමෙස්ටර් එකක් විදිහට ඔයාලට කෝස් ෆී එක ගෙවගෙන යන්න. අපි ඊළඟට කතා කරමු කොහොමද ඔයා මේ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් වලට ඇප්ලයි කරන්න කියලා. ඔයාට සිද්ධ වෙනවා අනිවාර්යයෙන්ම ඔන්ලයින් ක්‍රමයේ යටතේ ඇප්ලයි කරන්න. ඉතින් මේ ඇප්ලයි කරන එක සම්බන්ධයෙන් ඔයාට ඉන්ස්ට්‍රක්ෂන් ගයිඩ් එකක්, ඩෙමොන්ස්ට්‍රේෂන් වීඩියෝ එකක් කීඩියෝ එක මගින් දීලා තියෙනවා. ඔයාට වැඩි විස්තර එතනින් දැනගන්න පුළුවන්. කලින් වෙබ් පේජ් එකේ ඇප්ලයි ඔන්ලයින් කියන තැනින් පුළුවන් ඔයාට ගැලපෙන ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එකට ඇප්ලයි කරන්න. එහෙම ගියම් මෙන්න මේ විදිහේ පේජ් එකකට යනවා. මෙතනින් පස්සේ තමයි ඔයාට කරන් තියෙන ලොකුම වැඩේ පටන් ගන්න.
ඉතින් මං ඊළඟ වීඩියෝකින් ඩොකමන්ටි හදාගන්න විදිිය හරියට ලොග්ගන විදිිය හරි විදිර කොඳ ප්ලයි කරන්නේ කියන එක මම කියන්න. ඊට කලින් මේ විදියට අවශ්‍ය ඩොකමටික ලැස්ස කළ තියගන්න. ඉතින් අද වීඩිය කොඳයින ලයි කරන්න කමෙන්ට් කරන්න යාලොන්ට දැනගංශයා කරන්න මේ වගේ අලුත් අප්ඩේට් දැනගන්න අපිෝ සබස්ක්‍රයිබ් කරලා බෙල්ලයික නැත් කලික් කළ තියාගන්න. ඒනම් අදර මංගීගෙන්න්නම් හැමෝටම සුබදවසක්.